වීඩියෝ එක බලන්න කලින් ඔයා අපිව තාමත් සබස්ක්‍රයිබ් කරලා නැත්නම් ඉක්මනටම අපිව සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම Facebook කරා මෙම වීඩියෝ එක බලන යාළුවනුත් අපේ පේජ් එක තාමත් ඔයා ෆලෝ කරලා නැත්නම් ඉක්මනටම අපිව ෆලෝ කරලා මේ වගේ ලස්සන කාටුන් බලන්න අපිත් එක්ක එකතු වෙන්න. ඉතින් ඔන්න එකමත් එක්ක ගමක හිටියා මලිති කියලා ගොඩක් අහිංසක ගෑන් ළමෙක්. ඉතින් මෙයා නම් ගොඩක් දක්ෂ ළමයෙක්. මෙයා ජීවත් වුණේ නම් මෙයාගේ අම්මයි තාත්තා එක්ක. ඉතින් මෙයාලා ගොඩක් සතුටින් තමයි ජීවත් වුණේ. මහත්තයා අපේ දරුවා ශිෂ්‍යත්වයෙන් ඉහළින්ම පාස්නේ. ඉතින් අපිට නගර ඉස්කෝලේකට යන්නම වෙනවා. මම ඔයාට කිව්ව නේද ගියක් බලන්න කියලා. ඔයා ගියක් බැලුවද? ඔව් නෝනා මම හොඳ ගියක් බලලා තියෙන්නේ. ඒක ගොඩක්ම අඩුයි. මටත් හිතා ගන්න බෑ එච්චර අඩු ගානට ගෙවල් තියෙද කියලා. ෂා අඩු ගානට හම්බුණා නම් ඒක කොච්චර දෙයක්ද? අපි දැන් ඒ ගෙදරට කවද්ද යන්නේ? අපිට ඉක්මනට මේ ගෙදරට යන්න වෙයි කමලා. නැත්තම් මේකේ අයිතිකාරයා ඒකේ කාට හරි දෙයි. එහෙනම් අපි ඉක්මනටම යමු. හරි එහෙනම් අපි මේ සතියේම යමුකෝ. එතකොට පුළුවන් අපිට ගේ පොඩ්ඩක් අස් කරන්නත්. ඔව් ඒක නම් හොඳයි මහත්තයා. ඔන්න මහත්තයා මේක තමයි ගෙදර. ආනේ මේ ගෙදර නම් ගොඩක් හොඳ ගයක් වගේ. ඔව් නෝනා මේ පැත්තෙන් මේ ගෙදර තමයි ටිකක් හරි හොඳ. අනිත් ගෙවල් නම් ගොඩක් සෞතුයි. අනික ඉස්කෝලේට ගොඩක්ම ළඟයි. අර දුරින් තියෙන ගෙදර තමයි මගේ ගෙදර. ඉතින් ඔයාලට මොකක් හරි වමනාවක් වුණොත් මට කතා කරන්න. මං ඔයාලට උදව් කරන්නම්. කමල් කොහොමද ගොඩ කාලිකි? අනේ ඕ මල්ලිව දැක්කෙත් මං ගොඩ කාලිකි. ඒක නෙවෙයි මල්ලි. අර කොනේ තියෙන ගෙදර විකුණලලු නේද? ඒකනේ කියන්නේ පව් ඒ ගෙදරට ආපු මිනිස්සු නම්. ඒ මිනිස්සු ඒ ගෙදර ගැන දන්නේ නැතුව ඇති. ඔය ගෙදර ඇත්ත තත්ත්වය දන්නව නම් කිසිම මිනිස්සෙක් ඔය ගෙදරට නම් එන්නේ නැහැ. අනේ පව් අහිංසක මිනිස්සු වගේ අද දන්න. ඒ මිනිස්සුන්ට ඔය ගෙදර ඉඳලා මොනව වෙයිද දන්නෙත් නැහැ. අම්මේ මේ ගෙදර නම් හරිම ලස්සනයි නේද? ඒ වගේම හරිම නිදහස්. මේ පරිසරයේත් හරිම නිස්කලංකයි. ඔව් පුතේ ඔන්න ඔයාට දැන් නිදහසේ පාඩම් කරන්නත් පුළුවන්. ඒකමයි මම මේ ගෙදර තෝරගත්තේ. අම්මේ මට හරිම බඩගිනි. අනේ ඔයා ඉක්මනට මොනවා හරි උයන්නකෝ. හරි මං ඉක්මනට මොනවා හරි උයන්නම්කෝ. ඔන්න ඉතින් එදා රෑ තමයි ඔක්කොම පටන් ගත්තේ. ඉතින් හදිසියෙම මරිති නිදි අතරේ මරිතිට පෙවුණ හොල්මනකගේ ඡායාවක්. ඉතින් මලිති හොඳටම බය වෙලා නැගිටින්න පටන් ගත්තා. අනේ දෙයියනේ මගේ ඉස්සරහින් ඒ කවුද කියේ? අම්මවත් කියාද? ඒත් මේ වෙලාවේ අම්මා හොඳටම නිදිනේ. අම්මේ ඉක්මනට එන්නකෝ. ඇයි පුතේ ඔයා තවම නිදි නැද්ද? අනේ බලන්නකෝ දැන් වෙලාව. ඔයා නිදි නැතුව මොකද කරන්නේ? අම්මේ ඔයා ටික වෙලාවකට කලින් මගේ කාමරයට ඇවිල්ලා ගියාද? නෑ පුතේ මම පොඩ්ඩක් කුස්සිය අස් කර හිටියේ. මේ පැත්තට නම් ආවේ නෑ. ඇයි මොකද? අම්මේ මගේ ඉස්සරහින් කවුද යනවා වගේ දැනුණා. මං හිතුවේ ඔයා කියලා. අනේ නෑ පුතේ මම ගියේ නෑ. මම කුස්සියේ වැඩක් කර තමයි හිටියේ. ඔයා සමහරක් විට හීනයක් දකින්න ඇති. දැන් ඔය හැම දෙයක්ම අමතක කරලා නිදා ගන්නකෝ. හරි අම්මේ මම නිදා ගන්නම්කෝ. ඔයත් ගිහින් නිදා ගන්න. ඉතින් මලිතිට නම් මේ ගැන ගොඩක් සැක හිතුණා. ඉතින් මලිති දවසේම නිදාගත්තේ නැහැ. මේ ගැන කල්පනා කර තමයි හිටියේ. ඊළඟ දවසේ උදෑසන උදා වුණා. මලා මම පොඩ්ඩක් ගම පැත්තේ ඇවිදලා එන්නම්. මොකද ගෙදර පිටිපස්සේ හැමතැනම චලා වෙලා මම තව කවුරු හරි හොයාගෙන එන්නම්කෝ. පොඩ්ඩක් ඉතින් ගෙදර පිරිසිදු කරගන්නත් එපයි. දැන් ඉතින් ජීවත් වෙන්නේ අපි මේ ගෙදරනේ. අනේ මහත්තයෝ ඒක නම් හොඳයි. පිටිපස්සේ නම් තනිකර කැලෑවක් වගේ. ඔන්න ඉතින් කමලා කෑම හදන්න පටන් ගත්තා.
ඉතින් කමල කෑම හදන්න පටන් ගන්නකොටම කමලට අමුත්තක් දැනුණා. කාගේ හරි අඩි සද්දයක් කමලට ඇහෙන්න පටන් ගත්තා. කවුද එක පාටම මෙතනින් ගියේ? අපේ කෙල්ලවත්ද? කෙල්ල වෙන්නේ කොහමද? කෙල්ල පිටිපස්සේ සෙල්ලම් කරනේ හිටියේ. අනේ මන් දන්නේ. මලිතී පොඩ්ඩක් එන්න. ඇයි අම්මේ මට කතා කරේ? පුතේ ඔයා කොහෙද හිටියේ? පුතා කුස්සියට ආවද? අනේ නෑ අම්මේ, මම පිටිපස්සේ සෙල්ලම් කර හිටියේ. ඇයි? නෑ පුතේ, මං නිකමට කතා කරේ. මහත්තයා මේ ගෙදර මට පොඩ්ඩක් අමුතුයි වගේ. අමුතුයි ඒ මොකද? ඇයි කමලට මේ ගෙදර හොඳ නැද්ද? නෑ මහත්තයා, මේ ගෙදර කොච්චර හොඳයිද? එහෙම දෙයක් නෙවේ. සමහරක් විට මේ ගෙදර අපිට අලුත්නේ. ඒක හින්දා වෙන්නට අපිට එක දේවල් දැනෙනවා ඇත්තේ. ඔව් කමලා, ඕක තව ටික දවසකින් මගේ ඇරලා යයි. තාම අපිට මේ ගෙදර අලුත්නේ. දැන් හොඳටම රෑ වෙලානේ. අපි නිදාගමුද? හරි. එහෙනම් අපි නිදාගමුකෝ. මලිතිගේ අම්මයි නිදාගන්න පටන් ගත්තා. ඉතින් ඔන්න නිදාගන්න අතරතුරදී අර හොල්මන ආයෙමත් සැරිසරන්න පටන් ගත්තා. ඉතින් ඔන්න කමලා මෙන්න මේ හොල්මනගේ ඡායාව දැකගත්තා. අනේ දෙයියනේ, මං හිතුවා හරියටම හරි මේ ගෙදර මොකක් හරි අමුත්තක් තියෙනවා. ඒක මට හොඳටම දැනෙනවා. අම්මේ නැගිටින්නකෝ. ඇයි පුතේ, මොකද උනේ? අනේ තාත්තේ, ගෙදර ඉස්සරහා කවුරුද ඉන්නවා. මම හොඳටම දැක්කා. මොකක්? මේ මහරය කවුද ඉන්නේ? අනේ දන්නේ නෑ තාත්තේ, කවුද කට්ටියක් ඉන්නවා වගේ. එන්නකෝ අපි බලන්න යන්. ඉතින් ඉක්මනටම මලිතිලා ගෙදර ඉස්සරහට ගියා. දෙයියනේ, මේ කවුද මේ මහත්තයා? අනේ අම්මේ, මේ හොල්මන්. අපේ ගෙදර අපිත් එක්කම මේ හොල්මන් 3 දෙනාම ජීවත් වෙලාද කොහෙද? අනේ අම්මේ, මට හොඳටම බයයි. අපි ඉක්මනටම මෙතනින් යන්කෝ. අනේ අම්මේ, දැන් අපි මොකද කරන්නේ? අපි දැන් කොහෙද යන්නේ තාත්තේ? පුතා බය වෙන්නේ නැතුව ඉන්නකෝ. දැන් උදේ වෙන්නත් ළඟයි. අපිට ඉක්මනටම හොඳ ගයක් හොයාගන්න පුළුවන් වෙයි. ඔව් පුතේ, ඔයා බය නොවී ඉන්නකෝ. මමයි තාත්තයි ඔයා එක්ක ඉන්නවනේ. ඉතින් මේ පුංචි පවුල උදේ වෙනකම්ම ගහක් යට ඉඳගෙන හිටියා. උදෑසන උදා වුණා. හදිසියෙම මහලු කාන්තාවක් එතනට එන්න පටන් ගත්තා. මේ අර ගෙදරට අලුතින් ආපු පවුල නේද? අනේ ඔව් අක්කේ, අපි තමයි අලුතින් ආවේ. ඇයි ඉතින් ඔයාලා මෙතන ඉන්නේ? ඇයි ඔයාලා මේ හොඳටම බය වෙලා? මොකක් හරි ප්‍රශ්නයක්වත් වුණාද? අනේ ඔව් අක්කේ, ඒ ගෙදර පොඩ්ඩක්වත් ඉන්න බෑ. ඒ ගෙදර හොල්මන් ඉන්නවද කොහෙද? ඔව් ඒ ගෙදර හොල්මන් ඉන්නව තමයි. ඇයි ඔයාලා මේ ගැන දැනගෙන නෙවෙයිද ඔය ගෙදරට පදිංචියට ආවේ? අනේ නෑ අක්කේ, ඒ ගැන අපි කිසිම දෙයක් දන්නේ නෑ. ඇත්තටම ඔය ගෙදර හොල්මන් ඉන්නවද? ඔව් නංගි, ඔය ගෙදර හොල්මන් ඉන්නව තමයි. මීට අවුරුදු කීපයකට කලින් ඔය ගෙදර පොඩි පවුලක් ජීවත් වුණා. කොච්චරං ගිහිගකම් තිබ්බත් එයාලා ගොඩක් සතුටින් තමයි ජීවත් වුනේ. ඉතින් එක දවසක් රෑ හදිසියෙම අපේ ගමට අලි එන්න පටන් ගත්තා. ඉතින් ඔය මුළු පවුලම අලින්ට අහු වුණා. ඉතින් එතන මේ කට්ටිය මිය ගියා. අනේ පව්, පුංචි පැටියෙකුත් හිටියා එතන. ඉතින් එයාලා මිය ගිය දවසේ ඉඳන් ওই පැත්තට යන්නවත් බෑ. ওই පැත්තෙන් අමුතු සද්ද ඇහෙනවා, අමුතු ගඳවලුත් එනවා. ඉතින් ওই ගෙදරට නම් කිසිම කෙනෙක් ආයෙමත් ගියවත් නැහැ. ඉතින් ඔතන පාළු ගෙයක් බවට පත් වුණා. ওই ගෙදර අයිති කරගත්තා එහා ගෙදර ඉන්න මිනිසයා. ඉතින් ওই මිනිසයා ගම්වල ඉන්න මිනිසෙන්ට මොකක්ම හරි කියලා ওই ගෙදර විකුණනවා. ඉතින් කිසිම කෙනෙක් වැඩි කල නම් ওই ගෙදර ඉන්නේ නැහැ. ඉතා ඉක්මනට ඒ කට්ටිය වෙන ගෙවල් හොයන් යනවා.
හරියට ඔයාලට වෙච්ච සිදුවීමයි එයාලටත් උනේ. දැන් ඔය ගැන පොඩ්ඩක්වත් ඔයාලා කලබල වෙන්න එපා. ඔයාලට ගෙයක් නැත්නම් ඔයාලා ගෙයක් හොයාගන්නකම් මගේ ගෙදර ඉන්නකෝ. ඔයාලා බය වෙන්න එපා. මගේ ගෙදර කවුරුවත්ම නැහැ. ඉන්නෙත් මං විතරයි. ඔයාලා දැන් කොහෙවත් යන්න එපා. එන්නකෝ මගේ ගෙදර. මේක තමයි මගේ ගෙදර. මේ ගෙදර ඉන්නේ මම විතරයි. ඉතින් ඔයාලට පුළුවන් කැමති කාලයක් ගෙදරක් හොයාගන්නකම් මේ ගෙදර මාත් එක්ක ඉන්න. අනේ බොහොම ස්තුතියි අක්කේ මේ කරපු උපකාරයට. අපි ඉක්මනටම ගයක් හොයාගන්නම්කෝ. එතකන් අක්කේ එක්ක අපි මේ ගෙදර ඉන්නම්කෝ. හරි එහෙනම් ඔයාලත් මාත් එක්ක ඉන්නකෝ. අසනයි නම් අනිවාර්යෙන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අමතක නොකර කමෙන්ට් එකකුත් දාගෙන යන්න.